ඒ වගේම සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. බණ පින්කම සංවිධානය කරපු අපේ මහා ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු බොහෝ දෙනෙක් උදව් කරන්න ඇති, උපකාර කරන්න ඇති, යන්න ඇති, එන්න ඇති, බලන්න ඇති. මේ ජාති ආගම් වේදකින් තොරව සේවනයක් කරුවලා මේ අන්තිමේට තවත් මේ පොළ පිරුණා. බොහෝ කාලෙකින් මේ පොළ පුරවන්න බැරි වෙන්නේ. දේශපාලන රැස්වීමක් කවදා ස්වේච්ඡාවෙන් වෙනවා. දැන් අද මේකට බස් කීයක් දැම්ම එකක්වත් නැහැ. මේ තමයි ධර්මයේ ආස්තර. මේ තමයි සම්බුද්ධ ශාසනයේ ත්‍රිස්තති සුබ ලක්ෂණ පහළ වෙන යුගයේ. පින්නතුනි සියලු දෙනාට මේ උතුම් වූ පින්කම සංවිධානය කරා බොහොම සාර්ථකයි, පිළිවෙලයි, සංවිධානාත්මකයි. හරි පිරිසුදු සේවයක් කවුරුන් නැති සේවන උදව් කරන්න ඇති. මම යෝජනා කරනවා මේක මුදුවාය පටන් ගන්න එපා. මේ පැතිච්ච එක මේ කවුෙන් එක මේක නැති කරගන්න එපා. මහා විදියට දිස්ත්‍රික්කයක් විදියට පළාතක් විදියට රටක් විදියට නැගිටිනකම් ඔය එකමුතුව ඔය සමගිය ඔය බලය සාහවු කරන්න ඒ සඳහා ඔබ සියලු දෙනාටම ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සඳහා නිරන්තරයෙන් ආවාද කරපු අනුශාසනා කරපු ගෞරවනීය මහා සංඝරත්නය, අපේ මහා ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නය, අපේ හාමුදුරුවන්ට, අපේ නායක හාමුදුරුවන්ට අද තරම් ආය සතුටු වෙන්න දවසක් නැහැ. ඒ උන්වහන්සේලා පන්සලේ ඉඳගෙන ගමේ ඉඳගෙන මේ තමයි හාමුදුරුවෝ වහන්සේලා කරපු දායක සභාවේ ප්‍රතිඵලය. මේ තමයි කරපු ධර්මපාසලේ ප්‍රතිඵලය. මේ තමයි කිව්ව බෝධි පූජාවේ ප්‍රතිඵලය. අපේ හාමුදුරුවෝ වහන්සේලා තමයි මේ ගමේ දායක ටික රැක්කේ, බෞද්ධයෝ ටික රැක්කේ, පන්සල් වල මිනිස්සු ටික රැක්කේ. මේ විදිහට හිත හැදෙන්න, හිත දෙන්න යන මිනිස්සු ඉතුරු කරේ, පරිස්සම් කරේ කවුද? අපේ හාමුදුරුවෝ, ගමේ හාමුදුරුවෝ. ඒ නිසා අපේ හාමුදුරුවන්ට අපිට උගන්වපු ගුරුවරුන්ට මම හදුපඩ මගේ අම්මට, තාත්තට, මගේ දරුවන්ට, මගේ මියගිය අයියට, මගේ ලොකු හාමුදුරුවන්ට, මගේ දායකයින්ට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. සතර කෙළවර පතන උතුම් බෝධියකින් ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. කොහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බේතියෝ විවච්ඡන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුභ දේවා.